සුබ දවසක් වේවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඔන්න මං අදත් ඔයාලට තවත් රසවත් කෑමක් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් විදිය කියලා දෙනවා. ඉතින් අද මං කියලා දෙන්නේ අපේ සම්ප්‍රදායික කෑමක් වෙන කුරක්කන් හෙළප අපි කොහොමද හරිම ලේසියෙන් හදාගන්නේ කියලා. මම මුලින්ම කුරක්කන් පිටි කෝප්ප එකමාරක් මේ වගේ බෝල් එකකට දාගන්නවා. ඊළඟට පාන් පිටි කෝප්ප එකක් මේකට දාගන්නවා. ගාගත් පොල් කෝප්ප එකමාරකුත් එකතු කරනවා. ඊළඟට මේකට සීනි කෝප්ප එකක් එකතු කරා. රස අණු ලුණු එකතු කරගන්න. දැන් මම මේ ඔක්කොම හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට මේ මිශ්‍රණයට උණු වතුර ටික ටික එකතු කරමින් ගණත් නැති දියාරුත් නැති මිශ්‍රණයක් හදාගන්නවා. සාමාන්‍යයෙන් අපි හැලප හදන්න ගන්නේ කැඳකොළ. ඔයාට කැඳකොළ හොයාගන්න නැත්නම් කෙසල් කොළ ගන්නත් පුළුවන්. මේ ගන්න කැඳකොළ වල හොඳින් පොල් තෙල් ආලේප කරගන්න ඕනි. මම මේ කැඳකොළ වල අපේ මිශ්‍රණය හොඳින් තුනී කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත හැලප ටික. දැන් අපිට මේ ටික තම්බ ගන්න තමයි තියෙන්නේ. දැන් මම මේ වගේ ස්ටීමර් එකක පිළිවෙලට හැලප ටික අහුරගෙන විනාඩි 5ක් 10ක් වගේ හොඳින් තම්බ ගන්නවා. මේක තැම්බෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේකට රයිස් කුකර් එක භාවිතා කරන්න. ඉතින් මේ තියෙන්නේ තැම්බුණාට පස්සේ වගේ හැලප ටික. ඉතින් ඔයාලටත් හරි මේක්මනින් මේ වගේ කුරක්කන් හැලප ගෙදරදීම හදාගන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට කුරක්කන් හැලප හදලා මටත් රස කියන්න. අදට ගිහින් එන්නම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.